මොකක්ද මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් කියන්නේ? ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එහෙම නැත්නම් EDA කියන්නේ යම්කි සිස්ටම් එකක් ඩිසයින් කරද්දී අපි ඉවෙන්ට් එකක් එහෙම නැත්නම් සිද්ධියක් පදනම් කරගෙන අපි මේ සිස්ටම් එක ඩිසයින් කරනවා නම් ඒකට අපි කියන්නේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් කියලා. ඒතර මොකක්ද මේ ඉවෙන්ට් එකක් කියන්නේ? ඉවෙන්ට් එක කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි ගමු සිම්පල් e-commerce application එකක්. ඒකේ ඔයාලට පුළුවන් කස්ටමර්ට පුළුවන් orders place කරන්න. එතකොට කස්ටමර් order එකක් place කරනවා කියන්නේ ඒක ඉවෙන්ට් එකක්. එතකොට ඒ වගේ ඉවෙන්ට් එකක් පදනම් කරගෙන අපි තමන්ගේ සිස්ටම් ආකිටෙක්චර් එක ඩිසයින් කරනකොට අපි කියන්නේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් කියලා. එතකොට අපි මේකේ උදාහරණ වලට එන්නකොට අපි මුලින්ම අපි ගමු රික්වෙස්ට් රෙස්පොන්ස් ආකිටෙක්චර් එක කොහොමද මේක කම්පෙයාර් වෙන්නේ කියලා. එතකොට ලේසි මේක තේරුම් ගන්න. එතකොට අපි අර උදාහරණෙම ගමු. අපි හිතමු මේ සිස්ටම් එකේ කියන්නේ e-commerce සිස්ටම් එකේ තියෙනවා කියලා orders place කරන්න පුළුවන් ඔප්ෂන් එක. එතකොට අපේ තියෙන order service එකක් මම මෙතන ලියන්නම්. එතකොට කස්ටමර් කෙනෙක් order එක place කරපුවම මේ order කියන service එකේ API එකක් ඉන්නොක් වෙනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට අපි හිතමු මේ order එක place කරාට පස්සේ එයා මේකේ delivery එහෙම handle කරන්න ඕනේ. එතකොට delivery කියලා වෙනම service එකක් ඉන්නවා. එතකොට ඒ service එකෙන් කරන්නේ delivery වලට අදාළව දේවල් කරන එක. අපි හිතමු මේක delivery කෙනා එහෙම ඉන්නවා කියලා. අපි ඊළඟට හිතමු order එකට අදාළව SMS එක එහෙම නැත්නම් email එකක් යවන්න ඕන නම් අපි ඒක වෙනම සර්විස් එකක් ලියලා හිතමු. අපි හිතමු email සර්විස් එකක් තියෙනවා කියලා. email සර්විස් එකක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු inventory සර්විස් එකකුත් ඉන්නවා inventory අප්ඩේට් කරන්න. එතකොට මෙයා කරන්නේ මේ සර්විස් වලට කෝල් කරලා රික්වෙස්ට් රෙස්පොන්ස් ආකිටෙක්චර් එකේදී කරන්නේ මෙයාට කෝල් කරනවා. මෙහෙම කෝල් කරනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මේකට කෝල් කරනවා. ඊට පස්සේ මේකට කෝල් ඩිලිවරි ටික කරන් ඩිලිවරි කෝල් කරනවා. මේ ඕඩර් ප්ලේස් වුණාට පස්සේ ඩිලිවරි ටික රිවර් කරනවා. ඕඩර් එකට සම්බන්ධ ඊමේල්ස් යවන්න ඕන නම් ඒක ඊමේල් සර්විස් එකට කෝල් කරනවා. ඕඩර් එකට අදාළව ඉන්වෙන්ටරි අප්ඩේට් කරන්න ඕන. ඒ කියන්නේ ඉන්වෙන්ටරි අඩු වෙනවනේ. ඒ වගේ දේවල් කරන්න ඕන නම් මේකට කතා කරනවා. එතකොට මේකේදී ඔයාලට පේනවා මේ ඕඩර් සර්විස් එකට වැඩ කරන්න මේ තුන් දෙනාම දැන් ඩිපෙන්ඩන්සි විතර ඇඩ් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙයා මේ එක්කෙනෙක් වෙනස් වුණොත් එහෙම ටයිට්ලි කපල් වෙලා තියෙන හින්දා මෙයාව අනිවාර්යයෙන්ම වෙනස් කරන්නත් වෙනවා. ඒතකොට මෙතන මේ ටයිට් කපලින් එකක් තියෙනවා. එතකොට හදිසියවත් දන්නවා මේ සිස්ටම් මේ එකක් සර්විස් එකක් ඩවුන් වුණා කියලා. ඒතකොට මේ ඩවුන් වුණොත් මෙයාටත් ඒක බලපානවා. ඒ මෙයාගේ වැඩේ කරගෙන යන්නත් ටිකක් අමාරු වෙනවා මේ එක්කෙනෙක් ඩවුන් වුණොත් ඒක. උදාහරණයක් විදිහට හිතන්නකෝ මේ ඩිලිවරි සර්විස් එක ඩවුන් වුණොත් මෙයාට වෙන්නේ මේ කෝඩ් එක ලියලා තියෙනවනේ දැන් මේකට කෝල් කරන්න කියලා. ඒතකොට ඒකෙදි අපිට කරන්න වෙනවා එක්ක රීට්‍රයි කරන්න වෙනවා. මෙයාට කෝල් කරලා බලනවා දෙතුන් පාරක් රීට්‍රයි කරලා බලනවා මෙයා හරිද කියලා. එහෙම නැත්නම් හැං වෙවි ඉන්න බැරි හින්දා අපිට සමහරක් විට ස්කිප් කරලා යන්න වෙනවා. එහෙනම් අපි ඊමේල් එකක් කියලා හිතන්නකෝ. ඒතකොට මේ ඊමේල් එක හැමෝත් ස්කිප් කරලා යනවා. එතකොට ඊමේල් එක කවදාවත් කස්ටමර්ට යන්නේ නැහැ. ඒතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ කෙනෙක් අපි වෙනස් කරොත් හිතන්නකෝ මෙයාව කෝල් කරන විදිහ අපි වෙනස් කරනවා කියලා. එහෙම වුණොත් මෙයාවත් වෙනස් කරන්න ඕන. මොකද මේ කෝල් කරන විදිහ වෙනස් වෙන හින්දා. ඊට පස්සේ අපි හිතමු අපිට දැන් ඊමේල් යවනවා. අපිට හිතමු අපි යවා ගන්න ඕන තව SMS එකකුත් කියලා. ඒතර SMS සර්විස් එකකුත් අලුතෙන් එනවා නම් මේ ආපහු මෙන්න මේ කනෙක්ෂන් එකත් ඔය හදන්න ඕන. මෙන්න SMS සර්විස් එක ගත්තාට පස්සේ ඔයා ඒ කියන්නේ මෙයාගේ කෝඩ් එකට ගිහිල්ලා ලියන්න ඕන. මෙයාව ඉන්වෝක් කරන්න කියලා ලියන්න ඕන. කියන්නේ මොකද ටයිට්ලි ඩිපෙන්ඩන්සිස් තියෙන හින්දා. ඒතර මේ ටික අපි වළක්ව ගන්න තව ක්‍රමයක් තියෙනවා අපිට. ඒක තමයි මෙන්න මේගොල්ලෝ මෙයාට කතා කරන්නේ නැතුව අපි මේක අනිත් පැත්ත කරනවා. ඒ අනිත් පැත්ත තමයි මෙයා මේ මුකුත් මේගොල්ලෝ කතා කර බලන් ඉන්නේ නැහැ. මෙයා කරන්නේ මෙයාගේ වැඩේ කරලා නිකන් ඉන්නවා. මේගොල්ලෝ තමයි රෙස්පොන්සිබල් වෙන්නේ. මෙයාගෙන් අහන්න මෙහෙම අහනවා. මෙහෙම එවන්නේ නැහැ. මෙයා රෙස්පොන්සිබල් වෙනවා. මෙයාගෙන් අහන්න මොකක් හරි අලුත් චේන්ජ් එකක් ආවද? කවුරු අලුත් ඕඩර් එකක් ප්ලේස් කරාද? එහෙමනම් මට ඩීටේල්ස් එවන්න කියලා රෙස්පොන්ස් එක ගන්නවා. හැබැයි ඒකෙදි ප්‍රශ්නේ වෙන්නේ මෙයා මෙට මෙහෙම සැරින් සැරේ අහා ඉන්නේ නා ඕඩර් එකක් ආවද මම යවන්නද? මෙයා කියනවා නෑ ඕඩර් එකක් ආවේ නෑ. ආපහු ආන ඕඩර් එකක් ආවද? නෑ. එහෙම unnecessary calls කියලා මෙයා වනිනවා ඕවර්ලෝඩ් ලා. ඒ කියන්නේ හරියන්නේ නෑ වැඩේ. කොහොමත් හරියන්නේ නෑ. හරි එතකොට අපි මේකට මේ සොලියුෂන් එක විදිහට මේ වගේ දේවල් විසඳ ගන්න අපි ගේනවා මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකේ අපි මෙතෙන්ට මේ මැදට අපි එක්කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. එයා තමයි අපි යාට කියන ඉවෙන්ට් බ්‍රෝකර් කියලා. ඉවෙන්ට් බ්‍රෝකර් කෙනෙක් වැඩේට අඳුනලා දෙනවා. එතකොට මෙයා මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මෙයා කරන්නේ
මේකට මේ ඉවෙන්ට් මොකක් හරි ඕඩර් එකක් ආවට පස්සේ ඕඩර් එකට අදාළව ඩීටේල්ස් ටිකක් මෙයා මේකට දාලා ඒ කියන්නේ රෙකෝඩ් එකක් හිතන්නකෝ රෙකෝඩ් එකක් දාලා ගන්නවා නම් ගන්නේ නැත්නම් මර වැඩකුත් නැහැ කියලා මෙයාගේ වැඩ ටික බලා ගන්නවා මේගොල්ලෝ ගැන හිතන්නේවත් නැහැ මෙයාගේ මේ වැඩ ටික කරගන්න. ඒතර මේගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක කන්සිඩර් අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේකේ මෙන්න මෙහෙම මේ රෙකෝඩ් එකක් වගේ නිකන් queue එකක් වගේ තමයි තියෙන්නේ. මේ queue එකේ මෙහෙම අපි මේ රෙකෝඩ් දානවා. ඒ කියන්නේ මේ පළවෙනි ඕඩර් එකට අදාළ රෙකෝඩ් එක දෙවෙනි එකට අදාළ රෙකෝඩ් එක ඒ වගේ එහෙම දාන්න පුළුවන්. මේ වගේ. ඒතකොට මේගොල්ලන්ට පුළුවන් මේවා කන්සියුම් කරනවා. එහෙම කන්සියුම් කරනවා. කන්සියුම් කරනවා මෙයා කන්සියුම් කරනවා. මෙයා කන්සියුම් කරනවා. මේ ඇවිල්ලා මෙයා කන්සියුම් කරනවා. එහෙම කන්සියුම් කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මේගොල්ලන්ගේ තිබ්බ අර ටයිට් ඩිපෙන්ඩන්සි එක දැන් නැති වෙලා තියෙනවා. ටයිට් කප්ලින් එක නැති වෙලා තියෙනවා. එතකොට මේවට අපි කියනවා මෙතන මේ queue එක ඉවෙන්ට් queue එක කියලා. එතකොට මේ queue එකට දාන රෙකෝඩ්ස් තියෙනවානේ. ඒ රෙකෝඩ්ස් සාමාන්‍යයෙන් අපිට ඩිෆයින් කරන්න පුළුවන් කොච්චර කාලයක් තියෙන්න ඕනද කියලා. මේක ඇත්තටම අපිට ඩිෆයින් කරන්න පුළුවන් සදාටම තියෙන්න පුළුවන් කියලා ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට මේ වගේ එකකට පුළුවන් මේක පිළිවෙලින් කන්සියුම් කරන්න. මැදින් කන්සියුම් කරන්න පුළුවන්, ආපහු මුලින් ඉඳන් කන්සියුම් කරන්න පුළුවන්, නවත්තපු තැනින් කන්සියුම් කරන්නත් පුළුවන්. ඒ වගේ දේවල් පුළුවන්. එතකොට මේකේ තියෙන අපි වාසි වලට આવොත් එහෙම අපි ගත්තොත් එහෙම දැන් අර කලින් එකේ තිබ්බ එකක් හිතමු අපි මේ වගේ එක්කෙනෙක් අපි ඩවුන් වෙනවා කියලා හිතන්න. එතකොට වෙන්නේ මම මෙතන ලියන්නම් අපි pros and cons තමයි දැන් කතා කරන්නේ pros and cons. එතකොට තව දෙයක් තියෙනවා අපිට කියන්න මතක වුණා. ඇත්තටම මේ වගේ මේ ආකිටෙක්චර් අපි ඇත්තටම කියනවා මේ event driven architecture කියවහම ඇත්තටම තව නිකන් sub architectures ගොඩක් තියෙනවා. අපි දැන් ඇත්තටම මේ කතා කරේ pub sub architecture එක ඇත්තටම. එතකොට අපි එකට කියන්නේ publisher subscriber architecture කියලා. ඒකම මේක එතකොට සාමාන්‍ය event driven architecture එක මෙයාට අපි කියනවා producer කියලා. මෙයාට අපි කියනවා consumer කියලා. pub sub එකේ අපි කියන්නේ මෙයා publisher කියලා. මේගොල්ලෝ consumer කියලා කියන එකෙන් තමයි publisher subscriber publisher subscriber දෙන්නේ. publisher subscriber කියලා තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට අපි මේකේ වාසිය විදිහට ගත්තොත් එහෙම අපි දැක්කා දැන් මෙතන ඇත්තටම මේ දෙන්න අතර තිබ්බ ඩිරෙක්ට් කමියුනිකේෂන් එක දැන් නැති වුණා. එතකොට දැන් මේ ඔයගොල්ලෝ වෙලා තිබ්බ අර කප්ලින් ටයිට් කප්ලින් ගතිය නැති වුණා. එතකොට අපිට කියන්න පුළුවන් එක වාසියක් විදිහට අපිට ගන්න පුළුවන් ලූස් කප්ලින්. එහෙම නැත්නම් ඩීකපල් වෙලා කියලා හිතමුකෝ අපි. ඩීකප්ලින් තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්කේලබල්. මොකද දැන් අපි කලින් එකේ නම් මේ වගේ SMS කියන එක හඳුන්වලා දෙද්දී මෙයා කෝඩ් එක අපිට වෙනස් කරන්න ඕන. ඊට පස්සේ හිතන්නකෝ අපි තව මොන හරි අලුතෙන් සර්විස් එකක් එනවා කියලා. දැන් මොකක් හරි අලුතෙන් සර්විස් එකක් අපිට මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන නම් අපිට මෙයාගේ මේ කෝඩ් එක යූස් කරන්න ඕනේ. එයාට පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් බ්‍රෝකර් ගේම මේවා කන්සියුම් කරලා වැඩේ කරගන්න. එතකොට අපි හරියට අපේ සිස්ටම් එක ගොඩක් ස්කේලබල්. ඊළඟට අපේ සිස්ටම් එක ෆෝල්ට් ටොලරන්ස්. ෆෝල්ට් ටොලරන්ස් මොකක්ද කියන්නේ ෆෝල්ට් ටොලරන්ස් කියලා? ඒ කියන්නේ අපේ සිස්ටම් එක කොච්චර දුරකට කියන්නේ මේ කම්පොනන්ට්ස් තියෙනවනේ මේ සිස්ටම් එකේ. මේ software එකේ කම්පොනන්ට්ස් තියෙනවා මේ ආර්කිටෙක්චර් එකේ. ඒතර මේ කම්පොනන්ට් එක මේක කම්පොනන්ට් එක. එතකොට මේ කම්පොනන්ට්ස් කොච්චර දුරකට ෆේල් වුණත් මේකට ඒක දරාගෙන කොච්චර දුරට වැඩ කරන්න පුළුවන්ද කියන එක තමයි ෆෝල්ට් ටොලරන්ස් කියන්නේ. කියන එක කම්පොනන්ට් එක ෆේල් වුණාම මෙයාට වැඩ කරන්න පුළුවන්. කම්පොනන්ට් දෙකක් ෆේල් වුණාම මෙයාට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ කොච්චර දුරට කම්පොනන්ට් කොච්චර ෆේල් වුණත් එයාට වැඩ කරන්න පුළුවන්ද කියන එක තමයි ෆෝල්ට් ටොලරන්ස් කියන්නේ. ඒතර මේක ගත්තොත් එහෙම මෙයා අපි හිතන්න මෙයා ෆේල් වුණා කියලා. මෙයා ෆේල් වුණත් මෙයාට ඇත්තටම මෙයා ෆේල් වුණා කියලා මෙයා දන්නෙත් නැහැ. මොකද මෙයා කරන්නේ මෙයාට දාන. මෙයාව ඇත්තටම පේන්නේ නැහැ මෙයා. මේ ඩිලිවරි සර්විස් එක ඕඩරට පේන්නේ නැහැ. ඒතකොට මෙයා ෆේල් වුණා කියලා මෙයා ඇත්තටම දන්නෙත් නැහැ. මෙයාට වැඩේ කරන් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එයා කරන්නේ ඊටු ටික වැඩේ කරනවා. ඊට පස්සේ මෙයා මොන වෙලාවෙ හරි අපුරාට පස්සේ මෙයාට පුළුවන් මේ නැවතිච්ච තැන ඉඳන් හිතන්න මේක කන්සියුම් කර හිටියා ෆේල් වුණා කියලා. ඒතර මෙයා අපුරලක ආපහු මේක මෙතනින් මේකම ඇවිල්ලා කන්සියුම් කරන්න පුළුවන්. මොකද මේක අපි මේ දිගටම තියෙනවා මේ queue එක. ඉවර වෙන්නේ නැහැ. ඒතර ඕන වෙලාවක අපි යට අරගෙන වැඩේ කරලා දාන්න පුළුවන්. ඒතකොට අපි ඒකට කියනවා ෆෝල්ට් ටොලරන්ස් කියලා. මොකද දැන් කලින් එකේදී ගත්තොත් එහෙම සමහරක් වෙලාවට දැන් ඩිරෙක්ට්ලි කෝල් කරන හින්දා සමහරක් වෙලාවට අපි හිතන්නකෝ දැන් මෙයා ෆේල් වුණා කියලා. මේ ෆේල් වුණාට පස්සේ
මෙයාලා රීට්‍රයි කර ඉන්න නම් කලින් කිව්වා වගේ රීට්‍රයි කර ඉන්න වෙනවා. එතකොට එයා සමහරක් විට නිකන් ඉන්ෆයිනයිට්ලි යන්නත් පුළුවන්, හිර වෙලා වගේ තියෙන්න පුළුවන්. නැත්නම් සමහරක් විට මේක හරියට හැන්ඩල් කරලා තිබ්බ නැතුනොත් එහෙම ඒ කියන්නේ මෙයා මොකක් හරි ඉන්ටර්නල් සර්වර් හරි not found හරි මොකක් හරි රිටර්න් වුණොත් මේ පැත්තෙන් හැන්ඩල් කරලා තිබ්බ නැතුනොත් එහෙම එයා කැඩලා යන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් වාසිය තමයි දැන් මම කියවනේ දැන් මෙයාට ඒ කියන්නේ මෙයා ඩවුන් වෙලා තියෙන වෙලාවේ මෙයා මේ ටිවල් ටික කරගත්තා. මෙයා මොකක් හරි අප්පුණ වෙලාවක මෙයාට මේක කන්සියුම් කරලා වැඩේ ගන්න පුළුවන්. ඒකින්ද අපි කියනවා ඒකට රිසයිලන්ට් කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් අර රික්වෙස්ට් රෙස්පොන්ස් ආර්කිටෙක්චර් එක හිතන්නකෝ. එතකොට හිතන්න මෙන්න මේ ඊමේල් සර්විස් එක ඩවුන්ලා තිබ්බා කියලා මොකක් හරි ඔඩර් ප්‍රෙස් කරද්දි එතකොට කස්ටමර් මෙයා කරන්නේ මෙන්න මේකට කෝල් කරනවා, රීට්‍රයි කරනවා නෑ බඩු නෑ. ඒකින්ද මෙයාට වෙන කරන්න දෙයක් නෑ. මෙයාට මේක ස්කිප් කරලා යන්න වෙනවා. ඒ වගේ දේවල්. එහෙම වුණොත් එන්නේ මේ කස්ටමර්ට මේ ඊමේල් එක කවදාවත් යන්නේ නෑ. එතකොට රිසයිලන්ට් කියන්නේ අපි තමන්ගේ සිස්ටම් එකට මොකක් හරි ෆෝල්ට් එකක් ආවට පස්සේ, කියන්නේ මේ වගේ මොකක් හරි කම්පොනන්ට් එකක් කැඩුණාට පස්සේ කොච්චර දුරට ඔරිජිනල් ස්ටේට් එක කියන්නේ යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද කියන එක තමයි අපි රිසයිලන්ට් කියන්නේ. ඒකට දැන් රික්වෙස්ට් රෙස්පොන්ස් ආර්කිටෙක්චර් එකේ ඒ වගේ අර රිසයිලන්ට් ගතිය පොඩ්ඩක් අඩුයි. මොකද මේ වගේ ඊමේල් එක අර මම කිව්වා වගේ කවදාවත් කස්ටමර්ට යන්න තියෙන්න පුළුවන්. දැන් ඉවෙන්ට් ඩ්‍රිවන් ආර්කිටෙක්චර් එකේ එහෙම නෙමෙයි. ඕන වෙලාවක දැන් මෙයා ඊමේල් එක ඩවුන් වුණත් ඕන වෙලාවක අප්පුණ වෙලාවක ඇවිල්ලා මේ ටික කන්සියුම් කරලා පිළිවෙලට ඊමේල් ටික යවා ගන්න පුළුවන්. අපි ඒකින්ද ඒකට කියනවා රිසයිලන්ට් කියලා. රිසීව්. ඊට පස්සේ මම මෙතන වෙන ෆෝල්ට් ටොලරන්ස් එකක් අපිට තියෙන උදාහරණයේදී මම අපි කතා කරා. හරි ෆෝල්ට් ටොලරන්ස්. ඒ වගේම මේකට පොඩි අවාසි වගේ උත් තියෙනවා. ඒ තමයි පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙනවා. මොකද මේ වගේ කෙනෙක් අලුතෙන් මැදට දාලා තියෙනවා. ඒකට පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙනවා. කම්ප්ලෙක්ස්. ඊට අමතරව ටිකක් ඩිබග් කරන්න ගියාම මම පොඩ්ඩක් අමාරු වෙනවා කලින් කරවට. මොකද මේ ඉවෙන්ට් එක එහෙම හැන්ඩල් කරන්න ඕනනේ. ඒකට පොඩ්ඩක් ඩිබගින් කම්ප්ලෙක්ස් එකක් එනවා. ඊට අමතරව තව දෙයක් වෙන්න පුළුවන්. මේක data eventually consistent වගේ දෙයක් තමයි අපි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ කලින් නම් මෙයා අනිවාර්යයෙන්ම මෙයාට කෝල් කරලා සින්ක්‍රොනස් විදිහට වැඩේ කරලා මේකේ ඒතර අපි ඉවෙන්ට් ඩ්‍රිවන් ආර්කිටෙක්චර් අපි ඇත්තටම කියනවා ඇසින්ක්‍රොනස් ආර්කිටෙක්චර් කියලා. සාමාන්‍යයෙන් රික්වෙස්ට් රෙස්පොන්ස් ආර්කිටෙක්චර් අපි කියනවා ඒක සින්ක්‍රොනස් ආර්කිටෙක්චර් කියලා. රික්වෙස්ට් රෙස්පොන්ස් ආර්කිටෙක්චර් එකත් ඇසින්ක්‍රොනස් විදිහට හදන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි කියන්නේ එකට සින්ක්‍රොනස් ආර්කිටෙක්චර් කියලා. ඒතර මේකෙදි වෙන්නේ මෙයාට ඉවෙන්ට් එක දාලා මෙයා ගැරන් කරන්නේ මෙයා රීඩ් කරා කියලා. ඒතර data පොඩ්ඩක් inconsistent වෙන්න පුළුවන්. ටික වෙලාවකින් තමයි මේගොල්ලෝ රීඩ් කරනවා වගේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතකොට data inconsistent පොඩ eventually තමයි inconsistent කියන වඩා යාර eventually තමයි consistent වෙන්නේ. ඔහොමදී ඉතින් වෙලා යනවා ලියන්න ගියාම. හරි. එතකොට ඒ ටික තමයි අතනම කතා කරන්න තියෙන්නේ. ඒතකොට අපි අනිවාර්යයෙන්ම මේකක් දැනගෙන අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ හැම එකටම මේක ගහලා හරියන්නේ නැහැ. ඒතකොට ඉතින් අපි ගන්නකො මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක් වෙන දේවල් තියෙනවානේ. ඒතකොට ඒවල අනිවාර්යයෙන්ම මේ සින්ක්‍රොනස් ආර්කිටෙක්චර් එක එහෙම නැත්නම් රික්වෙස්ට් රෙස්පොන්ස් ආර්කිටෙක්චර් යන එක හොඳයි. මොකද ඒ රෝල් බෑක් කරන්න තියෙනවා. ඊට පස්සේ විඩියෝ වලට වැඩි වෙන්න ඕන. ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව සහ ඔයාගේ ඉතින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ටිකක් පොඩි ඇප්ලිකේෂන් එකක් නැහැම ලොකුවට මේ වගේ සර්විසස් වැඩි ඉන්වෝල්ව් වෙන්නේ නැත්නම් ඉදිරියට මේ වගේ අලුතෙන් කොම්පොනන්ට්ස් ගොඩාක් ඇඩ් වෙන්නේ නැහැ වගේ දෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී රික්වෙස්ට් රෙස්පොන්ස් ආර්කිටෙක්චර් යන එක හොඳයි. එහෙම නැත්නම් මේ වගේ අපි හිතමු සාමාන්‍යයෙන් අර වගේ හදාවනවා වගේ ඕඩර් ප්ලේස් කරන එකක්. එහෙම නැත්නම් අපි ගමු Facebook වගේ එක. Facebook එකේ සෝෂල් මීඩියා එකේ පෝස්ට් එහෙම ෂෙයා වෙනකොට ඔයා පෝස්ට් එකක් ෂෙයා කරාම අනිත් හැමෝගෙම ෆීඩ්ස් වලට යන්න ඕනේ ඒක. ඒකට ඒ වගේ එකක් මේ වගේ ආර්කිටෙක්චර් එකකින් හොඳයි මේ වැඩේ කරගන්න. මෙහෙම ඔය පෝස්ට් එක මේ වගේ එකට දැම්මම පස්සේ අනිත් කට්ටියගේ ඒවට කන්සියුම් කරන්න පුළුවන්. අනිත් කට්ටියගේ ඇප් එකට එහෙම කන්සියුම් කරන්න පුළුවන්. හරි ඒ ටික තමයි අනිවාර්යයෙන්ම මේක හොඳයි නම් කට්ටියට ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම channel එකට subscribe කරලා support එකක් දෙන්න. Thank you.